என்ன ஆப்பு கமான் கேவா மகே காக்குல. ஹாய் காய்ஸ், இன்றைக்கி வந்து நூறலி டே 2. இன்றைக்கி எங்கே போகிறோம்டா, இந்த நூறலியில் ஒரு 20 கிலோமீட்டர் மாதிரி ஒரு தூரத்தில் இந்த பொம்பரை எல்லைன்னு சொல்கிற ஒரு வாட்டர் ஃபால் இருக்கு. அதுக்கு தான் போகிறோம். यार බොම්බර ඇල්ල කියලා වෝටර්ෆෝල් එකක් තියෙන්නේ. ඕකට තමයි දැන් යන්නේ. මේ ඕකට දැන් යන ගමන්. දැන් ආදියටම මම ඉන්නේ අර ලේක් එකේ තියෙන්නේ. අර මේ නෝරලි ලේක් එක. ඒ ලේක් එකේ හරිය තමයි ඉන්නේ. මේ කීයද දැන් 10:54යි. මේ වෙලාව නම් ඕකේ උදේම මේ ඊයේ රෑ නම් අම්මා මට නිදාගන්නවත් බැහැ. මාර සීතලයි. අද උදේත් මාර සීතලක් තියෙන්නේ. මේ දවස්වල සීතල පොඩ අඩුයි. ඉස්සරට වඩා මේ සීතල පොඩක් අඩුයි. එච්චර ලොකුට සැනගත් නෑ. මම හිතන්නේ මේ සීසන් එක ඉවරයිනේ. අනිවාර්ය සීසන් එක ඉවරයි. ඒ වුණාම දැන් සැනග අඩුයි. දැන් ඉතින් අර ගොඩක් කට්ටිය ආවා. අර පාක් එකේ මම දැක්කා අර යුනිවර්සිටි මේ ඒගොල්ලෝගේ යුනිවර්සිටි ඉතින් කට්ටිය තමයි ගොඩක් අය හිටියේ. මේ එහෙනම් අපි අර බොම්බර ඇල්ලට ගිහිල්ලා බලමු මේ කොහොමද. මම ෆස්ට් ටයිම් මේ බොම්බර ඇල්ල යන්නේ. මේ අවුරුදු 12කින් පස්සේ තමයි මේ නූරලි ආවේ. කලින් අපේ ෆැමිලි එක්ක ආවා 2000 කීයද 15 වෙද 2016 කොහෙද. ඒකින් පස්සේ දැන් ඉන්නේ මේ එනම් බොම්බර ඇල්ලට ගිහිල්ලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අද නයිට් නම් මං ස්ටේ කරන්නේ නැහැ නෝරලියේ. අද නයිට් එක වෙන කොහේරි යමු කියලා මම කල්පනා කරා. මොකවත් හොඳයි කියලා. ඉතින් සෝලෝ ට්‍රැවලින් අපි ඉතින් සෝලෝ ට්‍රැවලින් අපි ඉතින් ෆොටෝ වීඩියෝ කරන්නවත් එකෙක්වත් නැහැ. ඉතින් අපි තනියෙන් තමයි ඔක්කොම කරගන්න ඕනේ. එහෙනම් ගයිස්, එහෙනම් අපි බොම්බර ඇල්ලට ගිහිල්ලා අපි බලමු. ඔන්න බොම්බර ඇල්ල. මෙතනින් තමයි නගින්න ඕනේ. මේ යම් දැන් ආවා. අපි දැන් බොම්බර ඇල්ලට යන ගමන්. පත දැන් ටයිම් එක 11:45යි. මෙතනින් ටික දුරයි පඩිපෙළ තියෙන්නේ. පඩිපෙළෙන් එයාට අපි යන්න ඕනේ. කොහමද කියලා නම් මන් දන්නේ නැහැ. අයියෝ මේ මගේ ලේ ටික බොනවා. මගේ ලේ ටික බොන්න අප්පා ගදේ බෑ. අපේ අත්තිනවා පොඩියට මෙතන දාලා තියෙනවා. මෙතන රෙස්ටෝරන්ට් එකක් මොන මගුලද රෙස්ටෝරන්ට් එකක් තියෙනවලු. මේක න හරිද මාසයක් විතර ජිම් ගියේ නැහැනේ. ඔක්කොටම හරියන්න මේකට නගිනවා. අම්මෝ මේකට ලිෆ්ට් සර්විස් එකක් නැද්ද දන්නේ. ලිෆ්ට් එකක් එනවා. තිබ්බනම් ලේසි. මම ලිෆ්ට් එකකින් හරි යනවා. අප සීගිරි හොඳයි වගේ. තාන්න නගින්න ඕනද බං. මේ මොනවා සිරිපාද නගිනවා මගේ. මම ලෝකෙක පොඩක් මෙතනින් නවත්තන්න. හරිද? පොඩ උඩට කියලා මං ගන්න. මේ කැමරාවත් බරයි. මේකෙන් යාට පඩිපෙළ නැල්ලු. මේ විදිහට තමයි යන්න තියෙන්නේ. කන්දට කිලෝමීටරයක් විතර යන්න ඕනලු. මේ පඩිපෙළ නැති තරම් හොඳයි. එහෙනම් රට පොඩක් අම්මට උඩු වතුර නම් සීතලයි. සුසු පාරක් ගාලා ගන්න කවුරුයි ගන්න නැහැ. මේක නියම වතුර.
මම මේ දියෙල්ලේ ඉඳලා එන වතුර බීලා දිනවා. ඒක බරයි. අපි නිකන් බොන වතුරට වඩා ඒක බරයි. මේ පාර හොඳයි. මේ වගේ තිබ්බනම් අවුලක් නෑ ඉතින්. පොඩ්ඩක් අපිට ඇවිදලා යන්න පුළුවන්. පාර වගේ පඩිපොළ තිබ්බනම් අමාරුයි. පට්ටම රාද තිබ්බ. උසරනේ තියෙන්නේ මේම. අර මම මුලින්ම ජිම් එකට යන දවස ජිම් කෝච් මට දුන්නේ. උගේ ජිම් එකට යනකොට තට්ටු 3 වෙනි තට්ටුවේ තියෙන ජිම් එක. පඩිපෙළ නැගපම කියලා. 10 පාරක් විතර. මම ඉතින් ඕම තමයි ඇඟ අඩු කරගත්තේ. මේ අම්මඩු මේ වීව් එක අම්මාරු නේද බලන්න පුළුවන් මම කියද ඔන්න මේක ලංකාව මේ වගේ අරියලා තියෙන්නේ අර මම්මට ඒක නාන්න පුළුවන් නම් මාරු ඉතින් අයිද අර බොම්බරැල්ලේ ඉඳන් තමයි ඕවා එන්නේ මං හිතන්නේ ඔය වතුර මෙතනත් මේ වතුර එනවා ඔය ගන්නවා මේ වතුර බයින්නේ. එහෙනම් අපි බොම්බරලට ගිහිල්ලා බලමු. මට හති කතා කරන්න බෑ. යන පාරේ සෑහෙන රෙස්ටොරන්ට්ස් තියෙනවා. මේ සෑහෙන තියෙන රෙස්ටොරන්ට්ස්. ගොඩක් ඉතින් අර කජු රොටි ඇලප ඕවා තමයි. දැන් ඉතින් නාරංජ ජූස් ඕවා තියෙන්නේ. මේ හොඳයි ඉතින් මේ වගේ තැනක කොහොම දාන් ඉන්නවා. ඇත්තටම මේ පොඩි බඩගින්නක් තියෙනවා මට. මම උදේ තාම කෑවේ නැහැ. තේ එකක් බිව්වා. මේක පාරේ මේ මිස් වුණොත් මිස් තමයි ඉතින් ජීවිතේ. මේ ඩාංගල උළු වැදුනොත් ආයෙ කොහොම තමයි ගෙලින්නේ. මේ බඩ ලයින් එකක් යන්නේ මෙතනින්ද කොහෙද මේ වතුර සප්ලයි එක. මම මේ දැන් ඉතින් ආතල් එක දෙනවනේ. මෙතන පාර නැතු. ආතල් දෙන්න නම් එපා. මේක වයසක මිනිස්සු නම් එන්න එපා. මේ පාරවල් වල. යාලට ඇත්තටම අමාරුයි. ඉතින් ගෙදරට වෙලා යාලා හිටියා නම් හොඳයි කියලා හිතනවා. ඔන්න අපි ආවද නෑ? තාම ආවේ නෑ. බලමු. මම මේ ජම්පරයක්වත් අරන් ආවේ නෑ. මෙතනින් යමු. අම්මට සීරි. මේ පාරනේ පාරක් අතලා තියෙනවා. බලන්න ඕනේ. පොඩි බලන්න වගේ. හරිනේ. මොතන තමයි යන්න ඕනේ. තව යන්න තියෙන කිලෝමීටර් මීටර් 500 600ක් විතර යන්න තියෙනවා. ඕක බලන්න තමයි මෙච්චර මාන්සි ඉන්නේ. නෑ යම. සමහර පාරවල් හොඳයි. සමහර පාරවල් අමාරුයි. එතන වයසක මිනිස්සු ආවම අමාරුයි. ඒකට. ඉතින් අවුලක් නෑ. හති දාගෙන නැති ප්ලේන් එකක් හරි ගාලා යනවා ඉතින්. මේ සීතල පොඩක් අඩු මේ වෙලාවේ. සීතල තියෙන පොඩක් අඩු. මෙතන මේ ආදයක් තියෙනවා. මේ පහලද මේකට. මෙතන ගාවට තමයි. අමාරුව තියෙන්නේ පාරවල් හොයාගන්න. Finally අපි බොම්බරැල්ලට ආවා. Oh my god. මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. Yeah guys. Oh my god. මේක නම් බොම්බරැල්ල. මේක බලන්න තමයි මෙච්චර දුර නැගලා එන්නේ මිනිස්සු. කී දෙනෙක් මේකට ඇවිත් තියනවද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ බොම්බරැල්ල ළඟට ආවා. මේක නම් පිස්සුවක් guys. මේක නම් පිස්සුවක් ඇත්තටම.